අපි මෙතනදි බලන්න යන්නේ කරකාර ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයා ප්‍රපෝසල් එකක් හදුවම කරකාර ටීම් එක ඒක රිවිව් කරලා වෙරිෆයි කරනවා. පබ්ලිෂ් කරාම ඔයාට නෝටිෆිකේෂන් එකක් එනවා මේ විදිහට. දැන් ඔයා පබ්ලිෂ් කරපු ප්‍රපෝසල් එකට අනුව තමයි ඔයාට අනිත් ප්‍රපෝසල්ස් ලිස්ට් වෙන්නේ. මේ තියෙන ප්‍රපෝසල් එකක් ක්ලික් කරාම ඒකේ ඩීටේල්ස් බලන්න පුළුවනි. මෙතන බටන්ස් 3ක් තියෙනවා. ෂෝට් ලිස්ට් කියන්නේ ප්‍රපෝසල් එක විශේෂ එකක් නම් ඔයාට පුළුවන් වෙනම සේව් කරගන්න. කනෙක්ට් රික්වෙස්ට් කියන්නේ ඔයා මේ ප්‍රපෝසල් එකට කැමති නම් ඒ කෙනාට රික්වෙස්ට් කරන්න පුළුවනි. මැච් හොරොස්කෝප් එකෙන් ප්‍රපෝසල්ස් දෙකීම උපන් වෙලාව අරගෙන ගැලපීම බලන්න පුළුවනි. ෂෝට් ලිස්ට් ටැබ් එකේදී ඔයාට ෂෝට් ලිස්ට් කරපු ප්‍රපෝසල් බලන්න පුළුවන්. ඔයා කනෙක්ෂන් රික්වෙස්ට් එකක් දැම්මට පස්සේ අදාළ කෙනාට නෝටිෆිකේෂන් එකක් යනවා. එයාට පුළුවන් ඔයාගේ ප්‍රපෝසල් එකත් බලලා ඒක ඇක්සෙප්ට් කරනවද රිජෙක්ට් කරනවද කියලා තීරණය කරන්න. ඔයාගේ ප්‍රපෝසල් එක ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයාට එනවා නෝටිෆිකේෂන් එකක්. ඒක ක්ලික් කරලා ඔයාට chat section එකට යන්න පුළුවන්. chat tab එකේදී එයාගේ ප්‍රොපෝසල් එක බලන්නත් contact number එක request කරන්නත් පුළුවන් වගේම chat කරන්නත් පුළුවන්. එයාව ගැලපෙන්නේ නෑ වගේ නම් connection එක ඉවත් කරන්නත් පුළුවන්. බලන්න ගැලපෙන කෙනාව හොයාගන්න දැන් හරිම ලේසි වගේම ආරක්ෂිතයි.